සුබ දවසක් වේවා යාළුවනේ. අදත් අපි කතා කරන්න යන්නේ විශේෂ කාසියක් ගැන. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ විශේෂ කාසියක් ගැන. පැති 7ක් තියෙන රිදී පාටින් දිලිසෙන මෙන්න මේ අමුතු හැඩේ බ්‍රිතාන්‍ය පෙනි 20 කාසිය ඔයාලා ළඟත් තියෙනවද? ගොඩක් අය හිතන්නේ මේක සාමාන්‍ය කාසියක් විතරයි කියලා. නමුත් කාසිය එකතු කරන්නන් අතර මේ පෙනි 20 කාසියේ ඇතම් විශේෂිත මුද්‍රණ අද වෙද්දී පවුන් දහස් ගණනකට අලෙවි වෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? අද අපි කතා කරන්නේ බ්‍රිතාන්‍ය මුදල් ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වුණු මේ පෙනි 20 කාසියේ සම්පූර්ණ කතාවයි. අපි මුලින්ම බලමු මේ කාසියේ තියෙන විශේෂත්වය. මේක වෙන කාසි වගේ සාමාන්‍ය රවුම් කාසියක් නෙමෙයි. මේකට කියන්නේ රූලෝ හෝටගන් කියන පැති 7ක බහුවස්ත්‍ර හැඩය. 1982 දී බ්‍රිතාන්‍යයේ මේ පෙනි 20 කාසිය ප්‍රථම වරට හඳුන්වා දෙද්දී මේ හැඩය තෝරාගත්තේ ටෙන්සින් මැෂින් වලට හඳුනා ගන්න පුළුවන් වෙන්න. මොනවාද මේ වෙන්සින් මැෂින් කියන්නේ? කිසිම මිනිස්සෙක්ගේ සහායක් නැතිව කැමැති බඩුවක් ස්වයංක්‍රීයව සලසා ගන්න පුළුවන් යන්ත්‍රයට. කාසියේ ඉදිරිපස තියෙන්නේ එලිසබෙත් රැජිනගේ රූපය. සහ එලිසබෙත් 2 D තිතක් G තිතක් REG තිතක් F තිතක් D තිතක් යන ලතින් අකුරු පේලියයි. ගොඩක් අය මේ කාසිය රිදී පාට නිසා මේක රිදී කාසියක් කියලා පටලවා ගන්නවා. නමුත් මේ පෙනි 20 කාසිය හදලා තියෙන්නේ කූප්‍රෝ නිකල් කියන ලෝහ මිශ්‍රණයෙන්. ඒ කියන්නේ තඹ 184යි නිකල් 116යි. ඒ නිසා සාමාන්‍ය කාසියේ තියෙන සාමාන්‍ය භාවිතයේ තියෙන කාසි රිදී නෙමෙයි. දැන් අපි එමු මේ වීඩියෝයේ වැදගත්ම කොටසට. පෙනි 20 කාසි අතර තියෙනවා පවුම් 50ත් 100ත් අතර ලංකා මුදලින් නම් රුපියල් 20000ක් 40000ක් අතර විකිනෙන අන්ඩේට් කියන ඊටාම දුර්ලභ කාසිය. 2008 වසරේදී රොයල් මින්ට් එක මගින් ඩිසයින් එක වෙනස් කරද්දී අත්වැරදීමකින් වර්ෂය සඳහන් නොවුණු පෙනි 20 කාසි ලක්ෂ 2ක් විතර වෙළඳ පොළට නිකුත් වුණා. ඔයා ළඟ තියෙන පෙනි කාසියේ ඉස්සරහා හෝ පිටිපස්ස පැත්තේ කිසිම තැනක අවුරුද්දක් ගහලා නැත්නම් අන්න ඒක ලොකු ගණන් වලට විකිනෙන කාසියක්. සාමාන්‍ය භාවිතයේ තියෙන 1982 වර්ෂයේ පැහැදිලිව සඳහන් පෙනි 20 කාසියේ වටිනාකම සාමාන්‍ය ඩොලර් 1-2ක් අතර රුපියල් 300ක් 600ක් අතර වෙනවා. නමුත් කිසිසේත්ම පාවිච්චි නොකළ හෝ අර මම කියපු අන්ඩේට් පෙනි 20 කාසියක් නම් ඒක කාසිය එකතු කරන්නන් අතර ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඔයාලා ළඟත් මේ වගේ පැති 7ක පෙනි 20 කාසි තියෙනවද? වර්ෂය තියෙනවද නැද්ද කියලා දැන්වම බලන්න. බලලා කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ මම ඉස්සරහටත් අරගෙන එනවා. වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. ජය වේවා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.